ඉතිහාසයේ සිංහලෙන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් අය ඉතිහාසය ඉගෙන ගන්න කැමති අය. ඉතින් අපේ මේ වීඩියෝස් වලින් අපි ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය ගැනත් කතා කරලා තියෙනවානේ. ඉතින් මේ ලෝක ඉතිහාසය ගැන කතා කරද්දී ඒ ගැන තියෙන ලිපි, පොත්පත් වගේ දේවල් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි බොහෝ දුරට තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම වැටහෙන්නේ. විශේෂයෙන්ම හිතන්නකෝ රැකියාවක් කරනවා නම් නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් travel කරන්න කැමති කෙනෙක් නම් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොත්පත් කියවන්න ආස කෙනෙක් නම් ඉංග්‍රීසි භාෂාව කියන්නේ හරිම වැදගත් දෙයක්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවට අමතරව ඔයාලට විදේශ භාෂාවක් වුණත් ඉගෙන ගන්න එකේ කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම හිතන්නකෝ ඔයා ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් ඒක වෙන කෙනෙක් එක්ක කමියුනිකේට් කරගන්න ඕනේ හොඳින් ඒ භාෂාව කතා කරන්න නම්. හැබැයි ඔයාට කොන්ෆිඩන්ට් නැත්නම් කතා කරන්න කෙනෙක් නැත්නම් ඔයාට ටිකක් ඒක අභියෝගයක් වෙනවා භාෂාවක් ඉගෙන ගන්න. හැබැයි ලංකාවේ සින්චින් ඉන්ස්ටිටියුට් එකෙන් ඔන්න හොයාගෙන තියෙනවා අලුත්ම AI tool එකක් ලංකාවේ පළවෙනි වතාවට. ඒ තමයි languageb.ai කියන AI tool එක. මේ tool එක ගැන තමයි ඔන්න අපි මුලින්ම කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා මෙන්න මේ වගේ languageb.ai කියලා type කරලා search කරන්න. එතකොට languageb.ai website එකට ඔයාලට යන්න පුළුවන්. ගියාට පස්සේ මෙන්න මෙතනින් start learning කියන එක ගන්න. අරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ account එකක් create කරන්න. මම already account එකක් තියෙන හින්දා මම අලුතෙන් create කරන්න යන්නේ නැහැ. ඔයාලට හැබැයි මෙතනින් account එකක් create කරන්න පුළුවන්. ඊට පස්සේ login දෙන්න තියෙන්නේ. දැන් මෙතනින් ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය කරන language එක select කරන්න පුළුවන්. මම මෙතෙන්දි select කරන්නේ English language එක. මේ විදිහට මම select කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය කරන වචන මේ විදිහට type කරලා search කරන්න. ඊට පස්සේ ඔයා ඒ type කරපු වචනේ කොහොමද pronounce කරන්නේ? මේක verb එකක්ද, noun එකක්ද? ඊළඟට මේකේ වචනේ තේරුම මේ විදිහට ඔයාට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ask language B අර විදිහට create කළාට පස්සේ ඔයාට ඒ වචනේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ගන්න පුළුවන්. මේ වචනේ තේරුම මොකක්ද? ඊට පස්සේ කොහොමද මේ වචනේ වාක්‍යයක අපිට භාවිතා කරන්න පුළුවන්? මේ වගේ දේවල් ඔන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාට ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් විතරක්ම නෙමෙයි. ඉන්නකෝ මම දැන් මෙතනින් read more කියන එක ගන්නවා. read more කියන එක ගත්තාම ඔයාලට මේ වචනේ මොන වගේ වාක්‍යයන් වලද මොන විදිහටද පාවිච්චි කරන්න පුළුවන් කියලා example sentences එක්කම තියෙනවා. දැන් මෙතනින් මම සිංහල toggle එක ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ prehistoric කියන එකේ සිංහල explanation එක ඔයාලට ගන්න පුළුවන්. ask language B දුන්නාම දැන් මෙතනිනුත් ඔයාලට පේනවා උඩ තියෙනවා මේකේ සිංහල තේරුම මොකක්ද prehistoric කියන එකේ. ඊට පස්සේ ඔයාට ask language B දුන්නාම මේ වචනයට අදාළ කරන විස්තරය සිංහල භාෂාවෙන් ගන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර ඔයාට මේක වටිනවද කියලා. සිංහල භාෂාවෙන්ම තමුන්ගේ මව් භාෂාවෙන්ම මේ වගේ වචන කොහොමද භාවිතා කරන්නේ වාක්‍යයක example sentences explanation වගේ දේවල් ඔයාට තාමත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් මේ languageb.ai කියන AI tool එක හරහා. ඊළඟට වැදගත්ම දේ. දැන් මේ විදිහට ඔයාලට පේනවා ඇති අපි නැවත බැක් වුණාම මේ වගේ වීඩියෝස් තියෙනවා. ඔයාලට පුළුවන් මේ prehistoric කියන වචනය ඒ වීඩියෝස් වල මොන විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ කියලා බලන්න. දැන් මේ බලන්නකෝ මෙතන තියෙනවා prehistoric cave කියන වචනය. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් අපි අර සර්ච් කරපු වචනේ YouTube එකේ වීඩියෝස් වල, TV shows වල කොයි විදිහටද භාවිතා වෙලා තියෙන්නේ කියලා අර ප්‍රායෝගික වශයෙන් මේ වචනේ භාවිතාව ඔයාට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයා TV show ඊට පස්සේ මොන හරි YouTube වැඩසටහන් වගේ දේවල් බලන්න කැමති කෙනෙක් නම් ඒ වැඩසටහන් වලින්ම ඔයාට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මේ languageb.ai tool එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි ඔයාට චීන භාෂාවත් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. දැන් මම අතෙන්ට ගිහලා චීන භාෂාව සිලෙක්ට් කළා. දැන් මම මෙතෙන්දී ලීෂ් කියන වචනේ තමයි සර්ච් කරන්නේ. ලීෂ් කියන්නේ ඇත්තටම
ඉතිහාසයට අපි චීන භාෂාවෙන් කියන වචනය. ඉතින් මේ විදිහට ලීෂ් කියන වචනේ ඉංග්‍රීසි එක්ස්ප්ලනේෂන් එක ගන්න පුළුවන්. ඒ වගේ මේකට අදාළ එක්සැම්පල් සෙන්ටෙන්සස් ගන්න පුළුවන්. ඔන්න ඔය HSK වගේ එක්සෑම් ලියන්න ඉන්නවා නම් නැත්නම් චීනෙත් එක්ක බිස්නස් වගේ දේවල් කරන්න ඉන්න කෙනෙක් නම් මේ ටූල් එක වාට මේ විදිහට චීන භාෂාව ඉගෙන ගන්න භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඔන්න සිංහල භාෂාවෙනුත් මේ ලීෂ් කියන වචනේ එක්ස්ප්ලනේෂන් එක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට මෙතනින් ඔයා ඉගෙන ගන්න වචන බුක්මාර්ක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. language.ai එකේ තියෙන තවත් වැදගත්ම ටූල් එකක් තමයි ටීචර් ලුසි කියන්නේ. ඔයාට මේ ටීචර් ලුසිව භාවිතා කරලා ඔයාට හැකියාව තියෙනවා ඔයා ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක කතා කරන්න. ඔයාට මෙතෙන්දී කරන්න තියෙන්නේ ටීචර් ලුසිව මේ විදිහට ඇක්ටිවේට් කරගන්න ඕනේ. මුලින්ම මේ විදිහට ටීචර් ලුසි ඉන්න අයිකන් එකට ගියාට පස්සේ start conversation කියන එක ඔයා type කරන්න ඕනේ. අපි දැන් බලමු මම කොහොමද ටීචර් ලුසිත් එක්ක කතා කරන්න කියලා. Hi teacher Lucy, how are you? I'm fantastic! Yay! How about you? What exciting English lesson or fun topic would you like to explore today? Okay, teacher Lucy, today I want to study about some things about Kandyan Kingdom. Can you teach me? Absolutely! The history of the Indian kingdoms is incredibly fascinating. Let's start with one of the most famous ancient empires, the Maurya Empire. Teacher Lucy, I want to learn about Kandyan Kingdom in Sri Lanka. Can you teach me? Absolutely! The Kandyan kingdom in Sri Lanka was a major kingdom from the late 15th century until it was conquered by the British in 1815. The Kandyan kings were known for their resistance against European colonizers. They also had a rich culture, including unique art, dance, and the famous Temple of the Tooth, which houses a sacred relic of the Buddha. Isn't that fascinating? What would you like to know more about? ඉතින් මේ විදිහට ටීචර් ලුසිත් එක්ක කතා කළාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඒ කන්වර්සේෂන් එක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත්. ඉතින් ඔයාට දවසකට AI මේ language.ai platform එකකින් ඩික්ෂනරි පාර්ට් එකකින් ඔයාට වචන 6ක් ෆ්‍රී ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට ඔයාට monthly subscription එකක් නැත්නම් annual නැත්නම් lifetime subscription එකක් ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් IELTS වගේ දේවල් වලට ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට language.ai පාවිච්චි කළොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාට ටීචර් ලුසි එක්කත් විනාඩි 3ක් වගේ කාලයක් ෆ්‍රී කතා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාට ඊට වැඩිය ටීචර් ලුසිත් එක්ක කතා කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේ විදිහට plan එකක් ඇක්ටිවේට් කරගන්න විනාඩි 15 සෙෂන් එකක් හෝ විනාඩි 30 සෙෂන් එකක් විදිහට ඔයාට plan එකක් ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ගෙදර ඉඳලම ඉංග්‍රීසි හෝ චයිනීස් හෝ ලැන්ග්වේජ් එකක් ඔයාට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ මේ සින්චින් ඉන්ස්ටිටියුට් එකෙන් පළවෙනි වතාවට හදපු language.ai කියන platform එක හරහා.